රාක්ෂ. ඉතින් රැවුල අඩු කළා පළවෙනි චෙස් වීඩියෝ එක තමයි මේ ගේන්නේ. අද ගෙනලා තියෙන්නේ Black to play and one movement එකක්. අපි බලමු ඉත්තෝ පිහිටන ස්ථානගත වෙලා තියෙන තැන ටක් ගාලා. Black King ඉන්නවා G7 වල. Black pawn දෙන්නෙක් ඉන්නවා G6 වලයි. අනිත් pawn G7 වල. Black Rook A8 වල. මේ rook තමයි ගොඩක් වටින්නේ. එතකොට White King G1 වල ඉන්නවා. White තව pawn ලා 3 දෙනෙක් ඉන්නවා. F2 වල G2 වල H2 වල. හරි සරල ආන්සර් එකක් තියෙන්නේ. very simple. Black Rook වදින්න ඕනේ A1 checkmate වෙනවා. Black Rook A1 නැද්ද ගමන් White King checkmate වෙනවා. ඉතින් chess දන්න නොදන්න හැමෝටම share කරන්න, tag කරන්න. මම කලින් කියලා තියෙනා වගේ YouTube එකේ සහ Facebook, Instagram, TikTok සහ අනිකුත් page වල followers ලා 2600ට වැඩිය subscribers ලා වැඩි වුණොත් මම chess ක්‍රීඩකයන්ට විශේෂ පණිවිඩයක් කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම රැඳී ඉන්න. chess දන්න යාළුවන්ව tag කරන්න, chess ක්‍රීඩා කරන්න ආස, ක්‍රීඩා කරමින් ඉන්න, දන්න නොදන්න හැමෝම tag කරන්න, share කරන්න ඒගොල්ලන්ට. කමෙන්ට් කරන්න, like කරන්න, follow කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හමෙමු. රාක්ෂ